උන්න දුවේ පුතේ එකමත් එක කාලෙක හිටියා හරිම නුවණක්කාර හරිම ගුණ යහපත් වඳුරු රජෙක්. ඔහුට විශාල වඳුරන් පිරිසක් හිටියා. ඉතින් මේ වඳුරු රජු තමන්ගේ පිරිසට නිතරම හොඳ අවවාද අනුශාසනා කරලා වඳුරු රැළ කරදර වලින් බේරගත්තා. ඉතින් ඒ නිසා මේ වඳුරන් රැළ හරිම සතුටින් තමයි හිටියේ. ඔන්න දවසක් මේ වඳුරු රැළ රජතුමත් සමග වෙනත් අලුත් වනාන්තරයක වාසයට ගියා. මගේ සගයිනි, අපි මේ වනයේට ආගන්තුක නිසා හොඳ විපරමින් සිටිය යුතුයි. මේ වනාන්තරයේ විෂ ගස්වැල් තිබෙනවා. දිය රකුසන් සිටින පොකුණු තිබෙනවා. ඒ නිසා නුඹලා නොදන්න පළතුරක් කන්ට කලින්, නොදන්න පැනක් බොන්ට කලින් මට දන්වා අවසර ගන්න ඕනේ. තේරුණාද? මෙහෙම කාලයක් ගත වුණා. දවසක් වඳුරු රැළේ කීප දෙනෙක් බීමට වතුර හොයාගෙන යන අතරේ දැක්කා ලස්සන පොකුණක් තියෙනවා. නිලුම් මල් පිරලා තිබුණ පොකුණේ වතුර නිල් පාටින් දිලිසුණා. පිරිසිදු වතුර ටික බොන්න ඕනේ බඩකට පිරෙන්නම මේ පාර නම් අනේ හරිම පිපාසෙන් හිටියේ. නවතිනු. ඔහෙට අමතක වුණාද අපේ රජතුමා කියපු දේ? අපි මෙහි පැන් බීමට කලින් අනික ගොස් මේ පොකුණ ගැන රජතුමාට පැවසිය යුතුයි. රජතුමනි කැලේ මැද ලස්සන පැන් පිරුණු පොකුණක් අපිට හම්බ වුණා. අපිට පැන් බීමට කියාපු පොකුණ රජතුමනි. සගයිනි, ඉතින් ඔබලා ඒ පොකුණෙන් පැන් බීුවේ නැද්ද? අනේ නෑ රජතුමනි. බීමට කලින් ඔබතුමාට මේ පොකුණ පෙන්වන්න අපි තීරණය කළා. ඒක බොහොම හොඳයි. එහෙනම් යන්කෝ බලන්න. වඳුරු පිරිස රජතුමා සමග පොකුණ ළඟට ගියා. දැන් ඉතින් වඳුරන් සියලු දෙනාම රජතුමා වතුර බොන්න අවසර දෙනකම් නොවිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ රජතුමා කෙසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා දුවල පුතාලා දන්නවනේ. ඔහු මුලින්ම පොකුණට බහින්නේ නැතිව පොකුණ වටේ ඇවිදලා හොඳට විපරම් කරලා බැලුවා. සතුන් පොකුණට බැහැපු අඩි සලකුණු පමණයි දක්නට ඇත්තේ. නැවත ගොඩාපු කිසිම සලකුණක් පේන්න නැහැ. සගයිනි, නුඹලා කළ වැඩේ බොහෝම අපූර්වයි. ඒ කිව්වේ මේ පැන් නොබීපු එක. මේ පොකුණේ භයානක දිය රකුසෙක් ඉන්න හැටයි. මං කිව්වේ පිපාසයෙන් බලාගෙන ඉන්නේ. එන්න මේ සීතල දිය පානය කරන්න. නුඹද මේ පොකුණට අරක් ගත් යක්ෂයා? ඔව් මම තමයි. මේ ලස්සන පොකුණයි තිබ්බට. එතකොට පොකුණට බහින ඕනම කෙනෙක්ව නුඹ පිළිගන්නවා. මේ පොකුණට බහින කුරුල්ලෙක්වත් මං ඉතුරු කරන්නේ මන් නුඹලා හැමෝම කනවා. ඒව කොහෙද? දැනගන්නව රකුසෝ, මං අපේ එකෙක්වත් නුඹට කන්ට ඉඩ තියන්නේ නැහැ. හොඳයි. එහෙමනම් ඉතින් පැන් බීපල්ල බලන්න. ඔව්. අපි මේ පොකුණෙන් පැණුත් බීලා යන්නේ. ඒ වගේම නුඹට ගොදුරු වෙන්නෙත් නැහැ. පොකුණට බහින්නේ නැතුව පෑන් බොඩ හැදෙන බලමු.
හොඳයි එහෙනම්. පොකුණට බහින්නේ නැතුව පෑන් බොන හැටි මම නුඹට පෙන්නන්නම්. මෙහෙම කියපු වඳුරු රජතුමා පොකුණ ළඟ තිබුණු බඩපඳුර ළඟට ගිහින් එක බට ගහක් කඩාගෙන මේ බටේ ඇතුළේ තියෙන සියලුම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. බටගහ තනි සිදුරක් සහිත බටයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ බටපඳුරේ සියලුම බටගස්වල පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවෙම ඒ බටපඳුරේම බටගස් පුරුක් නැති බටගස් බවට පත් වුණා. ඉතින් වඳුරු රැළම මේ නුවණක්කාර රජතුමා නිසා දිය රකුසට බිලි නොවි ඇතිතරම් වතුර බිව්වා. අනේ ඉතින් අහිංසක සතුන්ව විනාශ කරපු දිය රකුසට මේ පාරණන් දුවේ පුතේ වැඩේ වැරදුනා. එයා ලැජ්ජාවෙන් වතුර ඇතුලේ හැංගිලා යන්න ගියා. මේ ලස්සන ආදර්ශමත් කතාව තමයි 550 ජාතක පොත් වහන්සේ තුල තියෙන නලපාන ජාතකය. ඉතින් මේ කාලේ බුද්ධිමත් වඳුරු රජතුමා ඉපද සිටියේ අපමහා බෝසතාණන් වහන්සේ. දේව ධර්ම ජාතකය. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සිටියා. ඔහුට පුත් කුමාරවරු දෙදෙනෙක් සිටියා. වැඩිමහල් කුමාරයාගේ නම තමයි මහින්සාස. බාල කුමාරයාගේ නම තමයි චන්ද. මේ කුමාරවරු කුඩා කාලයේදීම ඔවුන්ගේ මවට රෝගයක් වැළඳීම නිසා මරණයට පත් වුණා. මහත් ශෝකයෙන් කාලය ගෙවපු බ්‍රහ්මදත්ත රජතුමා ටික කාලයකට පස්සේ වෙනත් බිසවක් විවාහ කරගත්තා. රජතුමා එයටත් ගොඩාක් ආදරය කළා. කාලය ගත වෙද්දී ඒ බිසවටත් ලස්සන පුත් කුමාරයෙක් ලැබුණා. ඉතාමත් ප්‍රීතියට පත්වුණු රජතුමා මාලිගේ සාද සැනකෙලි පවත්වමින් අලුත් පුත් කුමාරයාගේ ඉපදීම උත්සවශ්‍රීයෙන් සැමරුවා. දේවයන් වහන්ස, මේ බලන්නකෝ අපේ සිඟිති පුතාගේ ලස්සන හිරු මඩලක් බබලනවා වගේ. හැබෑමයි දේවියනි, හැබෑමයි. ඇත්තටම අපි පුතාට සූර්ය කුමාරයා කියලා නම තියමුද? සූර්ය කුමාරයා? අනේ හරිම අපූරුයි රජතුමනි. මා ප්‍රිය දේවිය, මා මහත් ප්‍රීතියට පත්වලා ඉන්නේ. මේ සූර්ය කුමාරයා වෙනුවෙන් ඕනෑම වරයක් ඔබ ඉල්ලන්න. ඔබ ඉල්ලන ඕනෑම වරයක් මා ඉටු කරන්නම්. දේවයන් වහන්ස, මට අද සතුට වැඩිකමටද මන්දා දැන් මේ වෙලාවේ එහෙම කිසිම වරයක් ගැන මගේ හිතට එන්නේ නැහැ. මම ඒ වරේ පසුවබෙන් ඉල්ලන්නම්. දේවියගේ කැමැත්තක්.
මොන තරම් වේගයෙන් ගෙවී ගියාද. මගේ සූර්ය කුමරු දැන් යෝන් වයසටත් ඇවිත්. මේ දවස් එනකම් මං කොච්චර නොයිවසිල්ලෙන්ද බලාගෙන හිටියේ. දැන් තමයි සුදුසුම වෙලාව. ඕ රජතුමා ඉල්ලන්න කියපු වරම ඉල්ලන්න දැන් තමයි හොඳම වෙලාව. දේවයන් වහන්සේ, ඔබ වහන්සේට මතකද අපේ සූර්ය කුමාරයා උපන් දවස? ඒ වෙලාවේ අපි හැමෝම හිටියේ හරීම සතුටින්නේ. ඉතින් ඔබ වහන්සේට මතකයි නෑ අර ඉල්ලන්න කියපු වරම ගැන? ඔව් බිසවුන් වහන්ස. මොකද මට අමතක. මටත් හොඳ හැටි මතකයි. අපේ කොච්චර කල් ගත වුණාද? දේවියට වරම ගැන දැන්ද මතක් වුණේ? දැන්වත් ඕක කිව්වනම් එහෙනම්. දේවයන් වහන්සේ, අපේ මේ සූර්ය කුමාරයාට ඔව් දේවිය, පැකිලෙන්නේ නැතුව කියන්නකෝ මොනවද අවශ්‍ය? දේවයන් වහන්සේ, ඔබෙන් පස්සේ රජකම අපේ සූර්ය කුමරුට ලබා දෙන්න. ඒක තමයි මම ඔබ වහන්සේගෙන් ඉල්ලන එකම ඉල්ලීම. මොනවා දේවිය? එසේ කරන්නේ කෙසේද? රජකමට උරුම කියන වැඩිමහල් පුත් කුමාරවරු දෙදෙනෙක් ඉද්දී බාල කුමාරයාට රජකම දෙන්න බෑ. එහෙම සිරිතක් නෑනේ. ඒ ඉල්ලීම නම් මට කොහෙත්ම ඉටු කළ නොහැකි දේවිය. මට සමා වෙන්න. ඔබ වහන්සේනේ මේ නුවර රජතුමා. ඇයි ඉතින් ඔය සිරිත් විරිත් වෙනස් කරලා ඔබ වහන්සේට අවශ්‍ය තීරණයක් ගැනීමට අයිතියක් නැද්ද? කොහොම නමුත් රජතුමනි, මගේ මේ ඉල්ලීම කෙසේ හෝ ඉටු කරනු මැනවි. මාගේ එකම බලාපොරොත්තුව සිහිනය වූයේ අපේ සූර්ය කුමරු රජ වෙනවා දකින්නයි. එසේ නොවන්නේ නම් මා තවත් ජීවත් වීමේ පළක් නෑ රජතුමනි. ඔබ වහන්සේ මටත් සූර්ය කුමරුටත් හැබෑවටම ආදරය කරනවා නම් ඇයි මේ? දේවිය, සංසුන් වන්න. මා ප්‍රිය දේවිය, ඔබේ ඉල්ලීම මා කිසිසේත් බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. ඉතින් මට මේ ගැන තව ටිකක් සිතා බලන්න ඕනි. දේවිය දැන් කලබල නොවී ඉන්නකෝ. මම මේ ගැන සලකා බලන්නම්. මගේ පුත්කුමරුණේ, මම ඔබ දෙදෙනා මේ සඳලු තලයට කැඳෙව්වේ වැදගත් කාරණයක් පැවසීමටයි. මෙතරම් රහසිගත කාරණයක්? ඒ කිමෙද්ද පිය රජතුමනි? මගේ අතින් මහා බරපතල වැරැද්දක් සිද්ධ වුණා. අපේ සූර්ය කුමාරයා උපන්දා මගේ සතුට වැඩිකමට මං අගබිසවට වරයක් දුන්නා. ඇය දැන් සූර්ය කුමාරයට රජකම ඉල්ලනවා. ඔබල දන්නවනේ ඒ ඉල්ලීම මට කිසිසේත් ඉටු කළ නොහැකි බව. පුතනුවනි, මා සෑහෙන්න කල්පනා කරලා තීරණයක් ගත්තා. ඒ කිමෙද්ද පිය රජතුමනි? අපි කුමක්ද කළ යුත්තේ? අගබිසව ගැන කාටත් වඩා හොඳින් දන්නේ මමයි. ඇය ආස කරන දෙයක් හොඳින් හෝ නරකින් හෝ කෙසේ හෝ ලබාගන්න ඇය පසුබට වෙන්නේ නෑ. ඒ නිසා ඔබ දෙදෙනාට අනතුරක් කිරීමට වුණත් බැරිනේ. මේකට විසඳුම තමයි ඔබ දෙදෙනා මාලිගයෙන් පිටමං වෙලා ඈත වනාන්තරයට ගොස් සැඟවී සිටින එක. මාමිය ගිය පසු නැවත පැමිණ රාජ්‍ය භාරගන්න. ඔව් පිය රජතුමනි, ඒ තීරණයට අපිත් කැමති. අපි තවත් මේ මාලිගයේ සිටියොත් ඇය අපිට වෛර කරමින් සූර්ය කුමරුට රජකම ලබා ගැනීම ගැන නිතර සිතමින් දුකටත් කම්පාවටත් පත්වෙයි. එසේනම් අපි හෙට උදෑසනම වනේ බලා පිටත් වෙන්නම් පිය රජතුමනි.
අයියල මටත් නොකිය කොහෙද අර යන්නේ? මහින්සාස! ඡන්ද! මහින්සාස! ඔහොම ඉන්න! මහින්සාස කුමරුනි! ඔයාලා මේ කොහෙද යන්නේ? ඇයි මට කිව්වේ නැත්තේ? මේ සූරිය කුමරුනි, අපි බොහෝ දුර දුෂ්කර ගමනක් යනවා. නැවත බොහෝ කාලයකට අපට මාලිගයට එන්න බැරි වෙයි. ඉතින් ඔයාට දුක හිතේ කියලායි අපි ඔයාට කිව්වේ නැත්තේ. අනේ මහින්සාස කුමරුනි, චන්ද කුමරුනි, ඔයාලා නැතුව මං කොහොමද මේ තනියම ඉන්නේ? අනේ මමත් එනවා ඔයාලත් එක්ක යන්න. අපි දැන් සෑහෙන්න ගව් ගානක් දුර ආවනේ. ඉස්සරහට ගමන තවත් දුෂ්කර වෙයි. අපි මෙතන ටිකක් ගිමන් හරිමුද? අර දැක්කද? ඈත නෙළුම් මල් පිරුණු ලස්සන විලකුත් තියෙනවා. සූරිය කුමරුනි, ඔයා පරිස්සමට ඒ විලට ගිහිල්ලා කැමති නම් නාගෙන අපිටත් බීමට වතුර ටිකක් අරන් එන්නකෝ. හොඳයි මහින්සාස කුමරුනි, මං වතුර අරගෙන එන්නම්. මං ඉක්මනට නාලා අයියලට බොන්න වතුරත් අරගෙන යන්න ඕන. මම තමයි මේ විලට අරක් ගත්ත දියරකුසා. මට වෙසමුණි දේව් රජ්ජුරුව අවසර දීලයි තියෙන්නේ. විල්ලට බහින අයගෙන් දේව ධර්මය දන්නේ නැති අයව කන්න. දරුව කියනවා තමුන් දේව ධර්මය දන්නවද? දේව ධර්මය දන්නවනම් මම තමුන්ව නිදහස් කරනවා. අනේ මන් දන්නවා. දේව ධර්මය කියන්නේ ඉරයි හඳයි නේද? මට බොරු කරන්න එපා. නුඹ දේව ධර්මය දන්නේ. මං නුඹව විල්පතුලේ සිර කර දමනවා. සූරිය! මල්ලි! මේ තියෙන්නේ අඩිසලකුණු. සූරිය! කොහෙද ඉන්නේ? අයියෝ! මාව අතාරිනවා! මට යන්න දෙනවා! කෝ සූරිය කුමාරයා!
ඔහේ මගේ මල්ලිට මොකක්ද කළේ? අතාරිනවා මාව. දරුව ඉස්සල්ලා කියනවා නුඹ දේව ධර්මය දන්නවද? දේව ධර්මය? මම එහෙම එකක් කවදාවත් අහලා නෑනේ. දේව ධර්මය කියලා කියන්නේ මේ සතර දිශාවටනේ. සතර දිශාව? නෑ ඒක වෙන්න බෑ. දේව ධර්මය කියන්නේ මහා බලවත් දෙයක් විය යුතුයි. නුඹ මට බොරු කරන්න එපා. දේව ධර්මය දන්නේ නැති නුඹත් දැන් අයිති මට. සූරිය කුමරුයි චන්ද කුමරුයි හොඳටම පරක්කුයිනි. ගිහිල්ල බලන්න ඕනි. මේ තියෙන්නේ අඩි සලකුණු. විලට බැස්ස අඩි සලකුණු පමණයි තියෙන්නේ. ආයෙ ගොඩට ආපු අඩි සලකුණ පේන්නවත් නෑ. දෙවියනි කුමාරවරුන්ට කරදරයක් වෙලා වගේ. අනේ දෙවියනි මගේ වැරැද්ද. මේ නුපුරුදු අනේක නුපුරුදු විලකට මල්ලිලව තනියම යවපු එක. අනේ මම මොකද්ද මේ කරේ? කුමාරයාණනි මොකද ඔබ මේ විල දිහා බලාගෙන කල්පනා කරන්නේ? ඔබ ගොඩක් වෙහෙසට පත්වී සිටින හැඩයි. බය නැතුව මේ විලට බැහැලා රිසිසේ නාගන්නේ. මේ සීතලදිය පානය කරන්නේ. නුඹ නේද මේ විලේ ඉන්න දිය රකුසා? ඔහේ නේද මගේ මල්ලිලා දෙන්නව බිල්ලට ගත්තේ? නුඹ හරිම බුද්ධිමත් පාටයි. මම තමයි මේ විලට අරක් ගත්තිය රකුසා. මේ විලට වහින දේව ධර්මය දන්නේ නැති ඕනම කෙනෙක් මට බිල්ලට ගන්න පුළුවන්. අන්න එහෙම තමයි මට වෙසමුණි රජුරෝ වරම් දීලා තියෙන්නේ. එම්බල යක්ෂය, නුඹට දේව ධර්මය දැනගැනීමට අවශ්‍ය නම් මම කියා දෙන්නම්. හැබැයි මට මේ විදිහට අපවිත්‍රව ඉඳලා දේව ධර්මය කියා දෙන්න බෑ. මුලින්ම මා දියනා පිරිසුදු වෙලා ඉන්න ඕනේ. කාරිනෑ රිසිසේ දියනා ගන්න කුමාරයාණනි. අනේ කොහොම නමුත් මට දේව ධර්මය කියා දෙනසේක්වා. එම්බල යක්ෂය, එහෙනම් දැන් හොඳින් සවන් දෙන්න. දේව ධර්මය කියන්නේ ලැජ්ජා බයෙන් යුක්තවීමටයි. ලැජ්ජාව කියන්නේ කයින්, වචනයෙන්, මනසින් වැරදි කරන්න, පව් කරන්න තියෙන ලැජ්ජාවට. බය කියන්නේ කයින්, වචනයෙන්, මනසින් පව් කිරීම නිසා ලැබෙන දුක් විපාකවලටත් සතර අපායේ ඉපදීමටත් තියෙන බයට. යක්ෂය, අපි පවට ලැජ්ජාවත් බයත් ඇති කරගෙන තමයි ජීවත් වෙන්න ඕනි. සාදු. අනේ කුමාරයාණනි ඔබට බොහෝම පිං. මන් දේව ධර්මය හොයන්න 12 අවුරුද්දක් මහන්සි වුණා. 12 අවුරුද්දක්. හැබැයි අද තමයි දේව ධර්මය දැනගත්තේ. මං ඔබට එක සහෝදරයෙක්ව දෙන්නම්. හැබැයි මට ඔබේ අනිත් සහෝදරයව නම් බිල්ලට ගන්න වෙනවා. හොඳයි එහෙනම්. මට සූරිය කුමාරයව දෙන්න. ඔබ දේව ධර්මය දන්නවා විතරද? ඇයි ඔබ එය පිළිපදින්නේ නැත්තේ? වැඩිහිටි සහෝදරයා සිටියේදී බාල සහෝදරයව තෝරගන්නේ ඇයි? ඔබ වැඩිහිටිකමට ගරු කරන්නේ නැද්ද? එම්බා යක්ෂය, මම දේව ධර්මය දන්නවා වගේම හොඳින් පිළිපදිනවා. හැබැයි මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. චන්ද කුමාරයයි මමයි විතරක් නැවත මාලිගාවට ගිහින් සූරිය කුමාරයා යක්ෂයෙක් කෑව කියලා කිව්වොත් කවුරුත් අපිව විශ්වාස කරයිද? හැමෝම හිතාවි අපි සූරිය කුමාරයව මැරුවයි කියලා. අප්පුච්චියේ හැබෑමයි මට සමාවෙන්න. කුමරුනි, ඔබ නම් හරීම නුවණක්කාරයි. ඔබට මම ඔබේ සහෝදරයා දෙදෙනාම ආපසු දෙන්නම්. යක්ෂය, ඔබ පෙර ආත්මයක කරපු පව් නිසා තමයි දිය රකුසෙක් වෙලා උපන්නේ. මෙතෙන් පටන් ලේ මස් වලට ඇති ආසාව අතහරින්න. පිනට ආස කරන්න. දේව ධර්මය පිහිටලා ජීවත් වෙන්න. එහෙමයි කුමරුනි. මම අද ඉඳලා මේ පෞකාරකම් විදිලා දේව ධර්මය පිළිපදිමින් ජීවත් වෙනවා.
මහින්සාස කුමරු දියරකුසාව දමනය කළා. කුමාරවරු 3 දෙනාම දියරකුසාත් සමග මේ වනයේ සතුටින් ජීවත් වුණා. කාලය ටිකෙන් ටික ගෙවී ගියා. දින රාත්‍රී අහසේ තරු රටාවල පිහිටීමේ වෙනසක් දුටු මහින්සාස කුමාරයා පිය රජු මිය ගොස් ඇති බව දැනගත්තා. ඉතින් ඊට පස්සේ කුමාරවරු රකුසාත් සමග බරණැස් නුවර මාලිගයට ගියා. මහින්සාස කුමරු දිය රකුසාට සුවසේ ජීවත් වීමට තැනක් සාදා රකුසාට කෑම බීම ආදිය හැමදේම දුන්නා. මහින්සාස කුමාරයා රජකමට පත් වුණා. එතකොට චණ්ඩ කුමාරයා යුව රජ බවට පත් වුණා. සූර්ය කුමාරයා සෙන්පති බවට පත් වුණා. එකල මහින්සාස කුමරු වෙලා ඉපද සිටියේ අප මහා බෝසතාණන් වහන්සේය. සාලිකේදාර ජාතකය. සරුසාරව වැඩී තිබුණු වී කෑමට ගිරව් රංචුවක් හැමදාම කුඹුරට එන්න පුරුදුව සිටියා. ඔන්න දුවේ පුතේ හොඳට සරුවට වැඩිලා තිබුණු කුඹුරට තමයි මේ ගිරව් රංචුව එන්නේ. ඒ වගේම තමයි එයාලා හැමදාම කුඹුරට එන්නත් පුරුදු වෙලා හිටියා. ගොවියා අත්පුඩි ගැහුවා. කෑ ගැහුවා. නමුත් ගිරව් රංචුවේ පැමිණීම නතර වුණේ නෑ. ඔන්න පුතේ ගොවියා අත්පුඩි ගහලා තියනවා, කෑ ගහලා තියනවා. ඇයි ඒ? ඔව් ගිරව් රංචුව එලවලා දාන්න. මොකද ගොවියා කැමති වුණේ නැහැ වෙහෙස මහන්සි වෙලා Taman හදාගත්ත කුඹුරේ වී අඩු වෙනවට නේද පුතේ? ඒත් එහෙමයි කියලා ගිරව් රංචුව ආවේ නැතුව හිටියද? නෑ නේද? ගිරව් රංචුවේ පැමිණීම නම් නතර වුණේ නැහැ. ගිරව් රංචුවේ සිටිය නායක ගිරවා හැම දිනකම වී කරල් කිහිපයක් රැගෙන යනවා ගොවියා දැක්කා. ඔන්න පුතේ මේ නායක ගිරව කරපු විශේෂ දේ මොකද්ද? ඕ වී කනවා විතරක් නෙවෙයි වී කරල් කිහිපයක් අරගෙනත් යනවා. ඉතින් මේක දැක්කහම ගොවියට මොකද හිතෙන්නේ නැත්තේ? ගොවියට තරහ එන්නේ නැති නේද? කාල විතරක් නම් මද මෙන්න මේ අරගෙනත් යනවා කියලා හිතෙන්නේ නැති. දවසක් ගොවියා උගුලක් කටවා නායක ගිරවා අල්ලා ගත්තා. ඔන්න ඉතින් දැන් නම් ගිරවට පිහාඹල ගැලවිලා යන්න ගොවියා හෙමින් ගිරවට ලං වුණා. ලං වෙලා මෙන්න මෙහෙම ඇහුවා. අනිත් උගේ කාර්ය යනවා. නුඹ විතරක් ඇයි අරගෙන යන්නේ? අනේ ගොවිරාලේ මගේ අම්මයි තාත්තයි දෙන්නාම වයසයි. ඒ අයට කෑම සොයා ගන්න අමාරුයි. ඒ නිසයි අරගෙන යන්නේ. දුවේ පුතේ දැන් ඔයාලා දන්නවා මේ නායක ගිරවා ඇයි වී කරල් කිහිපයක් අරන් ගියේ කියලා. ඇයි අරන් ගියේ? ගිරවගේ අම්මටයි තාත්තටයි දෙන්න. ඒ දෙන්න හොඳටම වයසයිලු. ඉතින් පුතේ බලන්න මිනිස්සු වගේම තමයි සත්
මුතුන්ටත්. අපි හැමෝම වයසට යනවනේ. වයසට ගියහම අපිට තරුණ කාලේ ළමා කාලේ වගේ වැඩ කරගන්න පුළුවන්ද? බැහැ නේද? ඒ වගේ ශක්තියක් අපිට නැහැනේ වයසට ගියහම. බොහොම හොඳයි. හෙටත් එන්නේ. ඕනි තරමක් වී කරල් අරන් යන්න. අම්මාටයි තාත්තාටයි සැලකීම උතුම් දෙයක්. අපිත් අම්මාටයි තාත්තාටයි සලකමු. දැක්කද දුවේ පුතේ? නායක ගිරව කරේ ගොඩක්ම උතුම් දෙයක්. හොඳ දෙයක් නේද? ඒ නිසා ගොවියා කිව්වා හෙටත් එන්න කියලා. ඕන තරමක් වී කරල් අරන් යන්න කියලා. අපි දෙමෝපියන්ට හැමදාම සලකන්න ඕනේ. වයසට ගියහම කොහොමද දෙමෝපියන්ට සලකන්න ඕනේ? මොකද දුවේ පුතේ? අපිට කන්න බොන්න දෙන්න, අපිව පෝෂණය කරන්නේ, අපිට උගන්වන්නේ, මේ හැමදේම කරන්නේ කවුද? අපේ අම්මයි තාත්තයි නේද දුවේ පුතේ? ඔයාලා ඉපදුන දවසේ ඉඳලා හැම දෙයක්ම කරන්නේ ඒ දෙන්න නේද දුවේ පුතේ? දුවේ පුතේ, සාලිකේතර ජාතකයේ මේ නායක ගිරව තමයි අපේ බෝසතාණන් වහන්සේ.